අදට වසර දහස් ගණනකට පෙර අපගේ අතීත හෙළ මුතුන් මිත්තන් විසින් සීගිරියේ ජල කළමනාකරණ පද්ධතිය මෙහෙය වූයේ කෙසේද යන්න අද අපි සොයා බලමු. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞඩ ඉතිහාසයක නටබුන් සොයා යන සිව් හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සිව් හෙළ උරුමය සොයා. සීගිරිය යනු අතීත සිංහල ඉංජිනේරු තාක්ෂණයේ විශ්මිත නිර්මාණයකි. එහි ඇති දියාගල් පොකුණු හා ජලමල් පද්ධතිය ලෝකයේ පැරණිතම සහ අදටත් ක්‍රියාත්මක වන ජල කළමනාකරණ පද්ධතියක් ලෙස සැලකේ. සීගිරියේ ජලබුබුළු හෙවත් ජලමල් පිළිබඳ අපි ප්‍රථමයෙන් කතා කරමු. සීගිරිය ජල උද්‍යානයේ බටහිර දුර්ටුවේ සිට බලකොටුව දෙසට ගමන් කරන විට හමුවන පළමු හා දෙවන ජල උද්‍යානවල මෙම ජලමල් පිහිටා ඇත. සීගිරියේ ජලමල් ක්‍රියා කරන්නේ කිසිදු යාන්ත්‍රික බලයකින් තොරව හුදෙක් ගුරුත්වාකර්ෂණය හා ජල පීඩනය ආධාරයෙන්. සීගිරි පර්වතයට ඉහළින් පිහිටි ජල ටැංකි හා අවට ඇති වැව්වල සිට පොළව යටින් ඉදිකරන ලද නල මාර්ග හරහා ජලය සීගිරි උද්‍යානය වෙත රැගෙන එයි. ජලය ගලා එන මට්ටම සහ ජලමල් පිහිටා ඇති මට්ටම අතර පවතින උසෙහි වෙනස නිසා පීඩනයක් ඇතිවන අතර මෙම පීඩනය යටතේ කුඩා සිදුරු සහිත හුණුගල් පූරු හරහා ජලය ඉහළට විදුණු ලබයි. මෙම ජලමල් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන්නේ වැසි කාලවලදී පවතින ඉහළ ජල පීඩනයත් සමගය. බොහෝ අය කාශ්‍යප රජු විසින් කරවන ලද නිර්මාණයක් සේ අදටත් සලකන. නමුත් එයට වසර දහස් ගණනකට පෙර රාවණා රජ සමයේ කුවේරයන්ගේ ආලක මන්දාව ලෙසින් සැලකෙන මේ විශිෂ්ට නිර්මාණය අදටත් ලෝක උරුමයකි. එයට ප්‍රධානතම හේතුව වන්නේ මෙම මහා ජල තාක්ෂණය අදටත් සුළු වර්ෂාවකදී පවා ක්‍රියාත්මක වීම. මෙම ජලමල් හා පොකුණු දෙපස ඉතාමත් නිවැරදි ජ්‍යාමිතික හා සමමිතික හැඩයකින් යුක්තව නිර්මාණය කොට ඇති බව ඔබට දැකගත හැකි වනු ඇත. ලෝකයේ 8 වන පුදුමය ලෙසින් හැඳින්වෙන මෙය ගලක් පමණක් නොව අති සංකීර්ණ ක්‍රියාවලියක් බව සියුම් ලෙස අධ්‍යයනය කිරීමේදී ඔබට වැටහි යයි. බටහිර රටවල ඉංජිනේරුවන් පවා පුදුම කරවන මට්ටමේ තාක්ෂණික මෙවලම් රැසක් මේ අදටත් දැකගත හැකිය. සීගිරියේ මෝටරයක් නොමැතිව වතුර පොම්ප කරන ලද ජල පීඩන පද්ධතිය ඉතාමත් සුවිශේෂී වේ. අද අපි වතුර උඩට යැවීම සඳහා විදුලි මෝටරයක් පාවිච්චි කරනවා සේ මෙයට වසර දහස් ගණනකට පෙර විදුලිය නැතුබු යුගයක සීගිරියේ වතුර එම ගල උඩට රැගෙන ගියේ කෙලෙස යන්න ඔබ කෙදිනක හෝ සිතා බැලුවාද? ජල පීඩන පද්ධතිය හා භූගත නද භාවිතා කරමින් ගුරුත්වාකර්ෂණය හා පීඩනය පාලනය කිරීමේ මූලධර්ම හරහා ඔවුන් ජලය ඉහළට පොම්ප කර ඇත. වැසි කාලයට අදටත් ක්‍රියාත්මක වන සීගිරි වතුරමල් මේ තාක්ෂණයේ ජීවමාන සාක්ෂියක් ලෙස අදටත් ඔබට දැකගත හැකි වනු ඇත. මෙම සීගිරි උයනෙහි ශුද්‍ර දිය උයන් හා කාරක උයන් නිකම්ම අලංකාරයට සෑදූ ඒවා නොවේ. ගලමුදුනෙන් ගලා එන වැසි ජලය අපතේ නොයවා ඒවා නල මාර්ග ඔස්සේ මෙම තටාකවලට එක් රැස් කර නියං සමයට පවා ප්‍රයෝජනයට ගත හැකි ලෙස සකසා ඇති ජල කළමනාකරණ පද්ධතියක් මෙහි අදටත් ක්‍රියාත්මක වේ.